අලුත් IPO එක ඔයාලා දන්නවා JF Packaging Limited කියන කම්පැනි එක තමයි ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් හැටියට ස්ටොක් මාකට් එකට එන්න තියෙන්නේ. ඒකට ඒක කොහොමද ඔයාලා ඇප්ලයි කරන්නේ කියන එක ගැන මම වීඩියෝ එකක් මීට කලින් දුන්නා. ඒ වීඩියෝ එකේ කොහොමද CDS web පෝටල් එක පාවිච්චි කරලා අපි කොහොමද IPO එකට ඇප්ලයි කරන්නේ කියන ගැන සම්පූර්ණ ඩීටේල්ස් ඔයාලට මම ලබා දුන්නා. එතකොට ඒක පාවිච්චි කරලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට එතනදී ඒ වීඩියෝ එකට අදාළව මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා කමෙන්ට් එකක් විදිහට. ඒකේ ඩේට්ස් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද ඒකේ ඩේට්ස් හරියට දාලා තියෙනවා 30th එක ඕපනින් ඩේට් එක. ඊට පස්සේ 19 ක්ලෝසින් ඩේට් එක හැටියට තියෙනවා. එතකොට early closing date එක ආයෙත් 30 කියලා තියෙනවා. එතකොට මේ මොනවද මේ dates ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා කියන. ඒ වගේම අපිට දැන් apply කරන්න පුළුවන්ද මේ IPO එකට කියන කතාව අහලා තිබ්බා. එතකොට පුළුවන්. දැන් apply කරන්න පුළුවන්. එතකොට ඔයාලට apply කිරීමේ ගඩලුවක් නැහැ. එතකොට මේ 30 සහ 19 කියන දවස් දෙක ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ අතරම මේ IPO එක හරහා මේ ආයතනය JF Packaging Limited කියන ආයතනය බලාපොරොත්තු වෙන මිලියන 600කට අදාළ මුදලක් ලබා ගැනීම සඳහා. එතකොට මේ මිලියන 600ක් තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට හිතන්න 30 වෙනිදා වෙද්දි මිලියන 600ට වඩා වැඩි මුදලක්. එහෙම නැත්නම් ඔවුන්ගේ මිලියන 600 මුදල 30 වෙනිදා වෙද්දි සම්පූර්ණ වෙලා තිබුණොත් එතනින් එහාට ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ IPO එක ඇප්ලිකේෂන්ස් තියාගෙන යන්න. එතකොට අන්න ඒ නිසා මොකද වෙන්නේ? ඒ දවසේ 30 වෙනිදා IPO එක ක්ලෝස් කරනවා. ඒ කියන්නේ ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණා. එතකොට 30 වෙනිදා වෙද්දි අවශ්‍ය මුදල් ප්‍රමාණයට අවශ්‍ය ඇප්ලිකේෂන් ටික ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ ඔබට දැන් ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන්. මේ ඇප්ලයි කරාට පස්සේ 30 වෙනිදා බලද්දි 30 වෙනිදා වෙද්දි ඔවුන්ට අවශ්‍ය ඇප්ලිකේෂන් ප්‍රමාණය ඇවිල්ලා තිබුණොත් ඒ කියන්නේ අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇවිල්ලා තිබුණොත් ඕන් එතනින් එහාට ඇප්ලිකේෂන් එක කියන්නේ IPO එක ඇප්ලයි කරන්න chance එකක් දෙන්නේ නැහැ. මොකද අවස්ථාව එළදෙනකොට ඒ වෙද්දි ක්ලෝස් කරන එක තමයි එතනදී අපි සඳහන් කරේ. මම ඒ වීඩියෝ එකේදී සහ 30 කියන දවස්වල 30 කියන දවස තුල සාකච්ඡා කරන්නේ ඒක. ඊළඟට තව ප්‍රශ්නයක් ඒකත් එක්කම අහලා තිබුණා. මේ වැඩිපුර සල්ලි වල තිබ්බොත් කට්ටිය. ඒ කියන්නේ දැන් හිතන්නකො මිලියන 600 නේ යාලා බලාපොරොත්තු වෙන්නේ. ඒකට මිලියන 900ක් එහෙම නැත්නම් බිලියනයක මුදල් ප්‍රමාණයක් එකතුලා තිබුණා. මොකද කරන්නේ? සල්ලි කොහොමද බලාපොරොත්තු වෙන්නේ? එතකොට එයාලා ප්‍රොස්පෙක්ට් එකේ කියන්නේ මේ IPO එකට අදාළ ප්‍රොස්පෙක්ට් එකක් නිකුත් කරලා තියෙනවා. ඔයාලට ඒක සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඒ ප්‍රොස්පෙක්ට් එකේ දීලා තියෙනවා allotment එක කොහොමද එයාලා දෙන්නේ කියලා. ඒ කියන්නේ එයාලා රීටේල්ස් ඉන්වෙස්ටර්ස්ලාට 40ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යුනිට් ට්‍රස්ට් ඉන්වෙස්ටර්ස්ලාට 10ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නන් රිටේල්ස් කට්ටියට 40ක් දෙනවා. ඒ වගේම ආයතනීය සේවකයන්ට 10ක ප්‍රමාණයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ප්‍රමාණයට තමයි ඒක පිරෙන්නේ. එතකොට ඔබ ඉදිරිපත් කළ තියෙන ඇප්ලිකේෂන් වලට අදාළව allotment එක එයාලා පාවිච්චි කරන. එතකොට වැඩිපුර ඔබ මුදල් යොදලා තියෙනවා නම් ගෙවලා තියෙනවා නම් ඒ කියන්නේ වැඩිපුර ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා ඔබ ෂෙයාර්ස් ඉල්ලුම් කරලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඉතුරු මුදල් ටික ඔබට නැවත ලැබෙනවා. එතකොට ඒකට අදාළව බැංකු විස්තර ඩීටේල්ස් ටික ඔබට ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ලබා දෙන්න පුළුවන් ඔබේ account එකට ගන්න අවශ්‍ය නම් කියන කාරණාවත් එක්ක. එහෙනම් පැහැදිලි ඇති කොහොමද dates කියන්නේ මොනවද වැඩිපුර සල්ලි දාලා තිබ්බොත් මොකක්ද වෙන්නේ කියන එක කාරණාව. ඒ නිසා දැන් apply කරන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්. දැන් ඉඳන්ම ඔයාලට පුළුවන් මේක IPO එකට apply කරන්න. මේ apply කරන්න පුළුවන් ආකාරය මම ඔන්ලයින් කරන්න කොහොමද කියලා වීඩියෝ එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි මේක වෙබ් පෝටල් එක විතරක් නෙමෙයි CDS පෝටල් එක විතරක් නෙමෙයි CSC මොබයිල් ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. e-connect එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්කමක් තියෙනවා.